අපේ ලෝකයේ තවමත් විද්‍යාඥයන් පවා සම්පූර්ණයෙන් තේරුම් නොගත් අභිරහස්ථාන බොහෝමයක් තිබෙනවා. ඒ අතරින් වඩාත්ම පුදුම සහගත ස්ථානයක් පිහිටා තිබෙන්නේ ලෝකයේ අතිශය සීතලම මහද්වීපය වන ඇන්ටාර්ක්ටිකාවේ. සුදු අයිස්කන්දු සහ හිම පමණක් පෙනෙන මේ ස්ථානයේ එක්තරා අයිස්කන්දු වැටියකින් රතු ලේ වැනි දියරයක් ගලායනවා. දුරසිට බලන කෙනෙකුට මේ හරියටම අයිස්කන්දක් ලේ ගලනවා වගේ පෙනෙනවා. මෙම අත්භූත ස්ථානය හඳුන්වන්නේ බ්ලඩ් ෆෝල්ස් ලී දිය ඇල්ල ලෙසයි. අද වීඩියෝවෙන් අපි සොයා බලමු මේ ඇත්තටම ලීද. මෙම රතු පැහැයි ඇතිවන්නේ කිසිීද. සහ ඇන්ටාර්ක්ටිකාවේ අයිස් යට සැංගවී ඇති තවත් අභිරහස් මොනවාද කියලා. ඉතිං සුපුරුදු පරිදි මගේ විශ්වචාරිකා YouTube චැනල් එකට සාදරයෙන් ඔයාලව පිළිගන්නවා. 1911 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ගවේශකයෙකු වූ ටොමස් ග්‍රිෆිත් ටේල ඇන්ටාර්ක්ටිකාවේ ටේල ග්ලේෂිය ප්‍රදේශයේ ගවේෂණය කරමින් සිටියා. එහිදී ඔහු දැක්කා සුදු අයිස්කන්දක් අතරින් ගලායන රතු පැහැති ජලධාරාවක්. එය දැකීමෙන් ඔහු සහ ඔහුගේ කණ්ඩායම පුදුමයට පත් වුණා. මන්ද ඇන්ටාර්ක්ටිකාව කියන්නේ ජීවීන් ඉතා අඩුවෙන් පවතින හිම සහ අයිස් පමණක් ඇති ස්ථානයක්. එවැනි තැනක ලේ වැනි රතු දියරයක් ගලාඉන්නේ කෙසේද? එම ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීම සඳහා විද්‍යාඥයන් දශක ගණනාවක් පරිර්ේෂණ කළා. බ්ලඩ් ෆෝල්ස් නම ඇසූ විට බොහෝ දෙනා සිතන්නේ එය ලී බවයි. නමුත් ඇත්ත වශයෙන්ම එය ලී නොවේ. මුල් කාලයේ විද්‍යාඥයන් සිතුවේ මෙම රතු පැහැ ඇතිවන්නේ රතු ඇල්ගී වර්ගයක් නිසා බවයි. නමුත් පසුව සිදු කළ පරිර්ේෂණවලින් සොයාගත්තේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. බ්ලඩ් ෆෝල්ස් වලින් ගලායන ජලයේ අධික ලෙස අයන් හෙවත් යකඩ අඩංගු වෙනවා. මෙම ජලය අයිස් යටින් පිටතට පැමිණ වාතයේ ඔක්සිජන් සමග ගැටෙන විට යකඩ මල බැඳෙනවා. ඔබ කවදා හෝ පැරණි යකඩයක් රතු දුඹුරු පැහැයට හැරෙනවා දැකලා ඇති. ඒ ක්‍රියාවම මිහිත් සිදු වෙනවා. ඒ නිසා ජලය ලී වගේ රතු පැහැයෙන් දිස් වෙනවා. නමුත් මෙහි තිබෙන විශාලතම අභිරහස තවමත් ඉතිරි වෙනවා. මෙම ජලය පැමිණෙන්නේ කොහෙන්ද? විද්‍යාඥයන් විසින් සිදු කළ අධ්‍යයනවලින් සොයාගෙන තිබෙන්නේ ටේල ග්ලේෂිය අයිස්කඳු වැටියට යටින් විශාල ලුණු ජලාශයක් පවතින බවයි. මෙම ජලාශය වසර මිලියන ගණනාවක් පුරා මුහුදු ජලයෙන් නිර්මාණය වී තිබෙනවා. පසුව අයිස් තට්ටු ගොඩනැගෙමින් එය සම්පූර්ණයෙන්ම වැසී ගියා. අද එය අඩි 100 ගණනක් ඝන අයිස් තට්ටු යට සිරවී තිබෙනවා. මෙම ජලයේ ලුණු ප්‍රමාණය ඉතා ඉහළ නිසා එය සම්පූර්ණයෙන්ම කැටි නොවී ද්‍රව තත්ත්වයේ පවතිනවා. ඉන් පසුව අයිස් තුළ ඇති කුඩා ඉරිතැලීම් ඔස්සේ එම ජලය පිටතට ගලායනවා. අපි බ්ලඩ් ෆෝල්ස් ලෙස දකින්නේ එම ජලයයි. බ්ලඩ් ෆෝල්ස්හි තවත් විශ්මයජනක සොයා ගැනීමක් වුණේ එහි ජීවත් වන ක්ෂුද්‍රජීවීන්. මෙම ජලාශය වසර මිලියන ගණනාවක් පුරා හිරුවෙලීන් සම්පූර්ණයෙන්ම වෙන්ව තිබුණා. එහෙත් එහි තවමත් ජීවීන් සිටින බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. මෙම ජීවීන් හිරුවෙලිය මත රඳා නොසිට යකඩ සහ සල්ෆර් වැනි රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් ජීවත් වෙනවා. මෙය විද්‍යාලෝකයට විශාල සොයාගැනීමක් වුණා. මන්ද ජීවය පැවතීමට හිරුවෙලිය අනිවාර්ය නොවිය හැකි බව මෙය පෙන්වා දුන්නා. බ්ලඩ් ෆෝල්ස් පිළිබඳ පර්යේෂණ අඟහරු ග්‍රහයා සම්බන්ධ අධ්‍යයනයන්ටත් වැදගත් වෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අඟහරු මතද අතීතයේ ජලය තිබූ බවයි. එසේම එහි මතුපිට යට අදත් ලුණු සහිත ජලය තිබිය හැකි බවට සැක කරනවා. බ්ලඩ් ෆෝල්ස්හි ජීවත් වන ශුද්‍රජීවීන් වැනි ජීවීන් වෙනත් ග්‍රහලෝකවලත් සිටිය හැකිද? මේ අදටත් විද්‍යාඥයන් පර්යේෂණ කරන ප්‍රධාන ප්‍රශ්නයක්. එබවින් බ්ලඩ් ෆෝල්ස් යනු ලෝකයේ අභිරහස්ථානයක් පමණක් නොව පිටසක්වල ජීවය සොයා ගැනීමේ යතුරක් විය හැකි ස්ථානයක්ද වේ. ඇන්ටාර්ක්ටිකාවේ හිමීන් වැසුණු නිශ්ශබ්ද ලෝකය තුළ ලී වැනි රතු දියරයක් ගලායන බ්ලඩ් ෆෝල්ස් අදටත් විද්‍යාලෝකය මවිත කරන ස්ථානයක්. එය ලී නූනත් එහි සැඟවුණු රහස් අපට පෙන්වා දෙන්නේ පෘථුවිය තුළ තවමත් සොයා නොගත් අභිරහස් බොහෝමයක් ඇති බවයි. සමහරවිට මෙම අයිස් යට සැඟවුණු ජීවීන් පිළිබඳ අධ්‍යයනයක් අනාගතයේදී පිටසක්වල ජීවයක් සොයා ගැනීමටත් උපකාරී විය හැකිය. ඔබ මේ වගේ අභිරහස් සහ විශ්මයජනක ස්ථාන ගැන තවත් වීඩියෝ බලන්න කැමති නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ අලුත්ම ඩොකියුමෙන්ටරියකින් නැවත හමුවෙමු.